හරි. මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා Python වලදී අපි පාවිච්චි කරන data types ගැන. හරිද? අපි variable එකක් හදාගද්දී Python කොහොමද ඒකේ data type එක තීරණය කරගන්නේ? ඒ කියන්නේ මේ දැන් අපි number එකක් දුන්නට පස්සේ Python කොහොමද දන්නේ අපි මේ දෙන number එකක්ද එහෙම නැත්නම් වචනයක්ද එහෙම නැත්නම් දශම සංඛ්‍යාවක්ද පූර්ණ සංඛ්‍යාවක්ද අන්න ඒක. හරිද? අපි එහෙනම් මුලින්ම ඒක කතා කරමු. දැන් අපි C හරි Java හරි ලැන්ග්වේජ් එකක් ගත්තා. C හරි Java හරි ලැන්ග්වේජ් එකක් ගත්තාම ඒ ලැන්ග්වේජ් එකට අපි variable එකක් හදාගත්තා. ඒක ඉස්සරහින් මෙන්න මේ විදිහට අපි data type එක දෙන්න ඕනේ. හරිද? දැන් මම number කියලා එකක් ගන්නම්. number කියලා එකක් ගන්නවා. ඒක මං 100ක් කියලා ගන්නම්කෝ. හරිද? මේක මේ තියෙන්නේ integer එකක් කියලා කියන්නේ. දැන් මේ මං තීරණය කරනවා මේ තියෙන්නේ integer එකක්. හරිද? මං තීරණය කරනවා මේ තියෙන්නේ මේක integer එකක්. මේ තියෙන්නේ integer එකක්. දැන් මං අර C හරි Java හරි ලැන්ග්වේජ් එකකට එයාට කියන්න ඕනේ මේ තියෙන integer එකක් කියලා. හරිද? එයාට මම මේක කියන්නේ කොහොමද? මෙන්න මේ ඉස්සරහින් එයාට මේකේ data type එක දෙනවා. හරිද? ඒ වගේම දශම සංඛ්‍යාවක් දෙද්දි මේ වගේම එයාගේ data type එක මම දෙනවා. මේක මොකද්ද එතකොට float එක. හරිද? මම මේ කතා කරන්නේ C Java වගේ ලැන්ග්වේජ් එකක් ගැන. හරිද? Python ගැන නෙමෙයි. Python වලට අපි තාම ආවේ නැහැ. හරිද? මේක ඔයාලගේ ඔළුවට යන්නේක හොඳයි කියලා හිතනවා මම Python වලදී පාවිච්චි කරන විදිය ගැන කියන්න කලින්. හරිද? දැන් අපි කිව්වනේ මේ C හරි Java හරි ලැන්ග්වේජ් එක මේ වගේ යාට ඉස්සරහින් අපි මේ variable එකට එයා මොන જાතියෙක් කෙනෙක්ද කියලා කියන්න ඕන. ඒ කියන්නේ ඔයා දශම සංඛ්‍යාවක් කියලා අපි Java වලට කියන්න ඕන මේ තියෙන්නේ මම මෙයාට දෙන්නේ මේ දශම සංඛ්‍යාවක්. හැබැයි Python වලදී මම Python වලට කියන්න ඕනේ නෑ මම ඔයාට මේ දෙන්නේ දශම සංඛ්‍යාවක් කියලා. මම මේ විදිහට variable එකකට මේ විදිහට දශම සංඛ්‍යාවක් ආදේශ කරගත්තාම Python දන්නවා. මෙන්න මේ විදිහට දශම සංඛ්‍යාවක් දුන්නාට පස්සේ මේ මෙයා දෙන්නේ මේ දශම සංඛ්‍යාව. මම එයාට මේ විදිහට මේ ඉස්සරහින් දීලා කියන්න ඕනේ නැහැ මේකේ මේ data type එක. දත්ත වර්ගය මොකක්ද කියලා. ඒ කියන්නේ මම මේ දෙන්නේ දශම සංඛ්‍යාවක්ද පූර්ණ සංඛ්‍යාවක්ද කියලා මෙයාට කියන්න ඕනේ නැහැ. මෙයාට මේ විදිහට මම 100 කියලා දුන්නාම මෙයා දෙන්නේ මේ පූර්ණ සංඛ්‍යාව. එයා දන්නවා. හරිද? එතකොට ඒ වගේම ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් string එකක්. string එකක් මම දෙනවා. මේ වරහන් ඇතුලේ තියෙන ඕන එකක් එයා ගන්නවා. string එකක් කියලා. දැන් මගේ නම මම මේ විදිහට දුන්නත් හරි ඊට පස්සේ මම ඕනනම් ආයේ name to කියලා අරගෙන ඒක සිංහලෙනුත් ඔයාලට දීලා පෙන්නන්න. හරිද? ඒත් එයා ගන්නවා මේක string එකක් කියලා. මේ double quotation ඇතුලේ දෙන ඕන එකක් එයා ගන්නවා string එකක් කියලා. අපි යාට ඉස්සරහින් මේ විදිහට යාට කියන්න ඕනේ නැහැ මේ තියෙන string එකක් කියලා. එයා මේක දන්නවා. හරිද? ඊට පස්සේ අපිට බූලියන් නගයක් දෙන්න පුළුවන් මෙයාට. හරිද? බූලියන් නගයක් දෙද්දී අපි යාට කියනවා මම නිකන් variable එකක් හදාගන්නම් ඒ කියලා. බූලියන් නගයන් අපිට එන්න පුළුවන් එක්කෝ false එන්න පුළුවන් නැත්නම් true වෙන්න පුළුවන්. හරිද? මම මේකෙදි ගන්නම් මේක false කියලා. එතකොට මෙයා මෙහෙම දුන්නාම මේ විදිහට false කියලා දුන්නාම එයා දන්නවා මෙයා මේ දෙන්නේ මොකද්ද? මෙයා මේ දෙන්නේ බූලියන් අගයක්. බූලියන් එකක් තමයි මෙයා මේ හදාගෙන තියෙන්නේ. හැබැයි මේ false කියන එක. ඔයාලට මතකයි අපි කලින් කතා කරා Python වල තියෙන keyword. keyword වලදී false කියන එක මෙන්න මේ විදිහට capital වලින් තියෙනවා. මේක මෙතන simple වුණොත් හරිද? මේ if අකුර මේක simple වුණොත් මේක error එකක් වෙනවා. හරිද? එහෙනම් මෙයා ගණන් ගන්න මේක string එකක්. string එක නිසා එයා මේ විදිහට දෙන්නවා. හරිද? මේක අපිට එහෙම කරගන්න ඕනේ නැහැ. අපි false කියන එක දෙන්න ඕන මුල් අකුර capital. හරිද? ඊට පස්සේ දැන් අපිට මේක Python වලදී ලියාගද්දි
පේලි 4ක්නේ. හරිද? මට පුළුවන් මේක තනි පේලියකින් ලියා ගන්න. හරිද? මම ඒකත් පෙන්නන්නම්. ඊට පස්සේ name කියන එක. ඊට පස්සේ මේක අපිට මෙන්න මේ විදිහට ලිව්වත් මේක හරි. හරිද? මේක මේ විදිහට ලිව්වත් මේක හරි. එතකොට මේක වෙන්නේ මොකද්ද? මේ number කියන එකට. number කියන එකට මෙන්න මේ 100 ආදේශ වෙනවා. number 2 කියන එකට 100.5 බිංදුව ආදේශ වෙනවා. name කියන එකට මේ හිෂාන් කියන එක ආදේශ වෙනවා. name කියන එකට මේ name 2 කියන එකට මේක ආදේශ වෙනවා. a කියන variable එකට මේක ආදේශ වෙනවා. හරිද? මේක අපිට මේ විදිහට තනි වේදිකකට ලියා ගන්නත් පුළුවන්. හැබැයි දැන් මේකේ මේ විදිහට අපි දැන් මේ පැත්තේ අපි variable දීලා තියෙනවා 1 2 3 4 5. හරිද? එතකොට ඒකට අදාළ අගයන් පහකුත් තියෙනවා මේකේ. 1 2 3 4 5යි. හැබැයි මෙතන එක අගයක් හරි අඩු වුණා. දැන් ඔයා හිතන්න මෙතන false එක අඩු වුණා කියලා. එතකොට මේක error එකක් වෙනවා. ඇයි මෙන්න මේ A කියන එක්කෙනාට එකක් නැති වෙනවා. හරිද? ඒක ඔයාලට පැහැදිලි කියලා මම හිතනවා. හරි. එතකොට මේකේ අපිට එකම variable එකට එකම අගයක් variable කීපයකට ආදේශ කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරිද? එකම අගයක් variable කීපයකට ආදේශ කරගන්න පුළුවන් මේ විදිහට. කොහොමද ඒක කරන්නේ? A කියලා variable එකක් ගන්නවා, B කියලා එකක් ගන්නවා, C කියලා එකක් ගන්නවා. මේ තුනම සමාන වෙනවා 1ට. හරිද? එතකොට මේකෙදි Aත් සමානයි 1යි, Bත් සමානයි 1යි, Cත් සමානයි 1යි. හැබැයි මේක දැන් මේ විදිහට ලිව්වහම මේක හරි. හරිද? හැබැයි මේක මෙන්න මේ විදිහට ලිව්වොත් වැරදි. A, B, C කියන එක ලිව්වොත් අපිට අර කලින් වුණ ප්‍රශ්නේ වෙනවා. මේක වැරදි. හරිද? එතකොට A කියන එක එකට වුණාට අනිත් දෙකට අගයක් නැති වෙනවා. ඒකයි වෙන්නේ. හරිද? එතකොට අපි මේ වගේ පොඩි එක්සර්සයිස් ටිකක් බලමු අපි Python shell එකේ කරලා. හරිද? ඒ වගේම ඊට පස්සේ මම ඔයාලට ඒ එක්කම කියලා දෙනවා Python වලට කොහොමද user input එකක් දෙන්නේ කියලා. දැන් ඔයාගේ keyboard එකෙන් ඉලක්කම් දෙකක් දුන්නාට පස්සේ අපි කොහොමද ඒක එකතු කරලා පෙන්නන්නේ කියලා. user input එකක් දෙන විදිය. හරිද? අපි ඒක දැන් බලමු. හරි. මම ඔයාලට මුලින්ම පෙන්නන්නම් variable තුනකට එක භාගයක් සමාන කරගන්න විදිය. සමානයි b සමානයි c සමානයි 1යි. අපි ඊට පස්සේ මේ ටික print කරගත්තා නම් print a b c දැක්කද? මෙතන මේ එකේව තුනක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ a කියන එකත් එකයි, b කියන එකත් එකයි, c කියන එකත් එකයි. දැන් ඕක මේ විදිහට දුන්නා නම් ඕක error එකක් එනවා. දැක්ක type error එකක් ආවා. හරිද? එතකොට ඊට පස්සේ
අපිට ඕන මෙහෙම දෙන්නත් පුළුවන්. A B C. දැන් මම A කියන එක සමාන කරගන්නවා ඉන්ටිජර් එකට. මම ඒකට නම්බර් එකක් දෙනවා 85 කියලා. ඊට පස්සේ B කියන එක මම ෆ්ලෝට් එකක් ගන්නවා. ඒකට 90.7ක් වගේ දෙනවා. ඊට පස්සේ C කියන එකට මම ස්ට්‍රින්ග් එකක් දෙනවා. ඒකට මම දෙමු. දැන් දැක්කද? එතන අවුලක් ආවේ නැහැ. දැන් අපිට මෙතන print කරගත්තා නම් දැක්කද ඒ විස්තර ටික එනවා. හරිද? A කියන එකට 85 එනවා. B කියන එකට 90.7ක් එනවා. C කියන එකට අපි දීපු ස්ට්‍රින්ග් එක එනවා. හරිද? එතකොට මේක එකක් හරි අඩු වෙලා තිබ්බනම් මේක දැන් අපි මේ අන්තිම නිශාන් කියන එක අයින් කරමු. එතකොට බලන්න දැක්කද එතන වැලියු එකක් එනවා. මෙතන මේ තියෙන වේරියබල් ගන්නට වැලියුස් ගන්න සමාන වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඊට පස්සේ ඊළඟ වැඩි කරගන්න මම පාවිච්චි කරන VS Code එක. එතකොට ඔයා ඉස්සරහට software engineering ඉගෙන ගන්නවා නම් අනිවාර්යෙන් ඔයාට පාවිච්චි කරන්න වෙන දෙයක් තමයි මේ VS Code කියන code editor එක. එතකොට ඔයා මේක ගැන මම වැඩි විස්තර කියන්න යන්නේ මේ ඔයා YouTube එකේ පොඩ්ඩක් මේක ගැන උනන්දු වෙනා සර්ච් කරලා බලන්න. හරිද? එතකොට මුලින්ම අපි බලමු Python file එක save කරගන්නේ කොහොමද කියලා. මම ඒකට නමක් දෙන්න ඕන මුලින්ම. මම ඒකට දෙනවා මුලින්ම exercise 1. මෙන්න මේක තමයි Python වල extension එක. py. හරිද? .py කියන එක තමයි Python වල තියෙන extension එක. හරිද? ඒ .py කියලා extension එක දුන්නාට පස්සේ තමයි එයා දැනගන්නේ මේ Python file එකක් කියලා. හරිද? එතකොට දැන් අපි පොඩි කෝඩ් එකක් ලියාගමු. අපි නම්බර් දෙකක එකතුවක් ගන්න හදාගමු. මම මුලින්ම දෙනවා num1 කියලා variable එකක් හදාගෙන ඒකට 100 කියලා value එකක් assign කරගන්න. ඊට පස්සේ num2 කියලා එකක් ගන්නවා. ඒකට 50ක් දෙනවා. ඊට පස්සේ sum එක මේ දෙක එකතු කරනවා. sum එකට මම දානවා මේ දෙක එකතු කරනවා. sum සමානයි num1 ධන num2. sum එක සමානයි num1 ධන num2. හරිද? ඊට පස්සේ මම print කර ගන්නවා sum එක. මේ දෙක එකතු වුණේ මට ඕන. දැන් මම මේක මගේ ටර්මිනල් එක on කර ගන්නවා. දැන් අපි command prompt එකේ Python file එකක් run කරනවා නම් command prompt එකේ Python file එකක් run කරනවා නම් අපි මෙන්න මෙහෙම දෙන්න ඕන. හරිද? Python ඊට පස්සේ මේ අපි Python file එකට හදාගත්ත නම දෙමු. exercise 1.py. අන්න දැක්කද අපිට උත්තරේ එනවා මෙතන 150ක් කියලා. හරිද? මේක අපි පොඩ්ඩක් තව ටිකක් ලස්සන කරගමු. අපි දෙමු addition of these numbers කියලා දීලා sum එක. එතකොට මට ඉස්සරහින් දැන් එන්න ඕන addition of these number කියලා ඒක ඉස්සරහින් තමයි මේක එකතු වෙන්න ඕන. දැක්කද? හරිද? අපි දැන් බලමු මේකට මේ දැන් මේ තියෙන integer දෙකන්නේ. integer එකකට අපි float එකක් එකතු කරලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් මම මේක 50.5 බිංදුවක් කරගන්නවා. හරිද? දැන් අපි ආයෙ මේක run කරගෙන බලමු. දැන් මේ ඔයාලට පේන මේ පළවෙනි එක. පළවෙනි එක integer එකක්.
අපි කිව්වා මේ Python විසින්ම data type එක තීරණය කරගන්නවා කියලා. හරිද? දෙවෙනි එක float එක. එතකොට අපි බලමු මේකේ උත්තරේ කොහොමද දෙන්නේ කියලා. integer එකක් විදිහට දෙන්නේ float එකක් විදිහටද කියලා. අන්න දැක්කද? 150.5යි. ඒ කියන්නේ මේක integer එකකුයි float එකකුයි එකතු කරාට පස්සේ එන්නේ අපිට float එකක් විදිහට. ඒ කියන්නේ උත්තරේ එන්නේ අපිට float එකක් විදිහට. හරිද? ඒ වගේ ප්‍රශ්න අහනවා MCQ වලට. හරිද? ඔයා මේ Python code එක මේක ලියන රටාව පොඩ්ඩක් බලා ගන්න. හරිද? හරි ලේසියෙන් මේක පොඩ්ඩක් බලාගත්තා තේරෙනවා. මේ code එක කියවන්න පුරුදු වෙන්න. හරිද? ඊට පස්සේ මම ඊළඟට මේකටම කරගන්නවා මෙහෙම දෙයක් කරගන්න. දැන් මට ඕන මේ දැන් මේකේ අපිට මේ නම්බර් දෙක විතරයි එකතු වෙන්නේ. මට ඕන මං කැමති නම්බර් දෙකක් මට එකතු කරගන්න ඕන. හරිද? අන්න ඒකට තමයි අපි කියන්නේ use input එකක් දෙනවා කියලා. ඒ කියන්නේ මං keyboard එකේ enter කරන නම්බර් දෙක තමයි මට මේකෙදි එකතු කරගන්න පුළුවන්. හරිද? මම ඒක මෙන්න මේ විදිහට හදාගන්නවා. num1 කියන එක සමාන කරගන්න. මේක මං ගන්නෙ int එකක් විදියට. මෙන්න මෙතනදී අපි int කියන එක පාවිච්චි කරනවා. හරිද? ඊට පස්සේ ඇතුලෙන් දෙන්න ඕන input එක කියලා. ඒ කියන්නේ user ගේ input එක. හරිද? ඊට පස්සේ අපි මෙතන මෙහාට කියනවා enter the number 1. හරිද? මේ enter the number 1 කියලා කියන්නේ මේ user ට මෙතනින් පෙන්නන එක. මෙන්න මේ විදියට user ට මේ ඉලක්කම enter කරන්න කියලා පෙන්නනවා. හරිද? ඔයාලා දැන් FB එකට ගිහලා log වෙන්න ගියාමත් ඔයාලට පෙන්නනවානේ මේ email එක enter කරන්න කියලා. ආන් ඒ වගේ දෙයක් තමයි මේකෙත් කරන්නේ. ඊට පස්සේ ඊළඟ එක මම මේක float එකක් විදිහටම දෙනවා. දැන් අපි මේ float එකක් දීලා තියෙන්නේ. float එකක් හින්දා අපි මෙතනින් float කියලා දෙනවා. input enter the number 2. හරිද? දැන් අපි බලමුකෝ මේකේ ඉන්නේ කොහොමද කියලා. හරිද? රන් කරලා බලමු. අන්න දැක්කද මට ආව මේ enter the number 1 කියන එක. දැන් මට කැමති අංකයක් enter කරගන්න පුළුවන්. දැන් බලන්න මම 100 කියලා enter කරගන්නවා. 1000 enter කරගන්න පුළුවන්. 10000. ඒ විදිහට මට කැමති නම්බර් එකක් enter කරගන්න පුළුවන්. මම මෙතනට enter කරගන්නවා 88යි කියලා. හරිද? ඒක enter කරාට පස්සේ ආයි මට එනවා enter the number 2. හරිද? දැන් මේක enter වුණාට පස්සේ ආයි ඊළඟ පේලියට යනවා. enter the number 2. ඒකට අපි බලමු දැන් float එකක් දීලා. අපි එතනටත් දෙමු 90.5යි 6යි 5යි 3යි කියලා. දැන් බලන්න එකතු අන්න දැක්කද මෙතන එකතුව ආවා. හරිද? addition of numbers කියලා මෙන්න එකතුව ආවා. දැන් මේ මන් දුන්නේ මට කැමති නම්බර් එකක් තමයි මම එකතු කරලා දුන්නේ. හරිද? එතකොට ඊට පස්සේ හරිද? දැන් අපිට ඕන මෙන්න මේ මෙතන එන එක අපිට සිංහලෙන් දෙන්නත් පුළුවන්. ඔන්න බලන්න සිංහලෙන් දෙන විදිය. හරිද? මම කියවනේ මේ ඩබල් කොටේෂන් ඇතුලේ තියෙන ඕන එකක් පෙන්නනවා කියලා. දෙවෙනි අංකය ඇතුළත් කරන්න කියලා අපි දෙමු. ඇතුළත් කරන්න. හරිද? දැන් අපි මේක රන් කරනවා. ඔන්න පළවෙනි එක එන්ටර් කරන්න ආව අපිට. අපි එතනට දැන් වෙන නම්බර් එකක් එන්ටර් කරගමු. අපි දාගමු 200යි කියලා. අන්න දැක්කත් දෙවෙනි අංකය ඇතුළත් කරන්න කියලා. මේ අර සිංහල ෆන්ට් වල අපලෝඩ් තියෙන හින්දා මේ විදිහට පෙන්නන්නේ. මේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් අඳුර ගන්න නැති ප්‍රශ්නයක් තියෙන විතර. හරිද? එතකොට අපි මේ මෙතන මේ කරන එකම මෙතන පෙන්නනවා. හරිද? එතකොට එහෙනම් දෙවෙනි අංකය අපි දෙනවා. දෙවෙනි අංකය දෙමු 556 කියලා. 556 කියලා අපි ඉන්ටිජර් එකක් දෙමු. දැන් මෙතන අපි දීලා තියෙන ෆ්ලෝට් එකනේ අපි බලමු ඉන්ටිජර් එකක් දීලා දුන්නාම එරර් එකක් එන්නේ නැද්ද කියලා. දැක්කද? එරර් එකක් එන්නේ නැහැ. එයා හැබැයි උත්තරේ දෙන්නේ 756.0යි කියලා. ෆ්ලෝට් එකක් විදිහට. ඇයි මෙතන ෆ්ලෝට් එක තියෙන හින්දා. එයා මෙන්න මේ 556 කියන එක ගණන් ගන්න ෆ්ලෝට් එකක් නිසා.
එයා මේ 556 කියන එක ගණන් ගන්න මෙයා ෆ්ලෝට් එකක් නිසා 556.0යි කියලා. හරිද? ඒක අපිට පෙන්වන්නේ නැහැ. ඒ වුණාට මේ 200 එකතු වෙන්නේ 556.0යි කියන එකත් එක්ක. හරිද? අපිට මේ විදිහටම කැමති ස්ට්‍රින්ග් එකතු කරන්න පුළුවන්. දැන් ඔයාලට පැහැදිලි ඇති කියලා හිතනවා මම use input එකක් දෙන විදිහ. හරිද? ඊට පස්සේ දැන් අපි බලමු මේ විදිහටම අපිට string එකක් දෙන්න ඕන. හරිද? මම එහෙනම් තව ෆයිල් එකක් හදා ගන්නවා. තව එකක් හදා ගන්නවා එහෙනම් exercise 2.py කියලා. හරිද? 2. මෙතන කමාවක් ඇදලා තියෙන එකයි වැටුනේ. දැන් මම එතන දා ගන්නවා අපි නම් දෙක එකතු කරගමු අපි මුලින්ම අපි බලමු මේ use input එක නැතුව normal වැඩේ කරගන්න first හරිද මෙන්න මේ විදිහට variable name හදාගන්න එකට ඒ කියන්නේ අපි වචන දෙකක් කඩා ගන්න මැදින් මේ underscore එකක් දාගන්න විදිහට අපි මේකට කියනවා snake casing කියලා හරිද python වල පාවිච්චි කරන ක්‍රමය ඒ කියන්නේ advanced ක්‍රමය තමයි මේක හරිද first name කියන එකට මම දෙනවා මගේ නම දෙනවා ඊට පස්සේ ඊළඟ එක last name කියන එකට ඊළඟ ගෑනු දෙනවා ඊට පස්සේ මම දැන් ඊළඟට full name කියලා variable එකක් හදාගෙන ඒකට මෙන්න මේ දෙක එකතු කර ගන්නවා හරිද full name එකට මෙන්න මේ දෙක එකතු කර ගන්නවා. එතකොට මම ඒකට දෙනවා first name plus last name. ඊට පස්සේ මම print කර ගන්නවා full name එක. හරිද? දැන් මෙන්න මේකෙදි මෙතන පොඩි අවුලක් එනවා. හරිද? එකක් නෙමෙයි. ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මෙතනදී එන අවුල මොකක්ද කියලා. හරිද? මම දැන් ඔයාලට කරලා පෙන්නනවා. අන්න දැක්කද? මෙතන මම මේක දුන්නාට පස්සේ මේ මගේ නම් දෙක එකතු වෙලා එන්නේ. හරිද? මට මෙන්න මෙතන මේ දෙක මැද්දෙන් හිඩසක් තියාගන්න. ඒකට මම කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. හරිද? මැදින් ඩබල් කොටේෂන් එකක් දාගෙන string මේ හිරසක් තියාගන්න. හරිද? මෙතන මෙන්න මේක ඇතුලේ ස්පේස් එකක් තියාගන්නවා. මේ බලන්න. ස්පේස් එකක් තියාගන්නවා. මෙයා මේක ගණන් ගන්නෙත් ස්ට්‍රින්ග් එකක් විදියට. හරිද? මේක ගණන් ගන්නෙත් මෙයා ස්ට්‍රින්ග් එකක් විදියට. එතකොට දැන් අපි බලමු ආයෙ මේක කරමු. දැන් දැක්කද මෙතන හිරසක් එක්ක ලස්සන වෙලා ආපු හැටි. හරිද? මම ඔයාලට පෙන්නන්න ඕන මේ ඩබල් කොටේෂන් දෙක විතරක් මේ ඩබල් කොටේෂන් දෙක විතරක් තියෙද්දි පෙන්වන විදිය. හරිද? මම පොඩි වේරියබල් එකක් ගන්න මොකක් හරි දැන් මේ තියෙන්නේ Python වල කමෙන්ට් කරගන්න විදිය. හරිද? හරිද? අපි මෙන්න මෙහෙම හෑෂ් ලකුණක් ඉස්සරහින් දාලා මෙහෙම ලිව්වනම් this is a comment. හරිද? මෙන්න මේ විදිහට තමයි හෑෂ් එකක් ඉස්සරහින් කමෙන්ට් එකක් දාන්නේ. හරිද? හෑෂ් එකක් ඉස්සරහින් දාලා තමයි ඒක ඉස්සරහින් කමෙන්ට් එකක් දාන්නේ. කමෙන්ට් එක ලියද්දි හෑෂ් එකක් ඉස්සරහින් දාන්නේ. හරිද? ඒකත් මතක තියාගන්න. එතකොට මේ කමෙන්ට් කොයි වෙලාවකවත් අපේ මෙන්න මේ අවුට්පුට් එකට පෙන්වන්නේ නැහැ. හරිද? කමෙන්ට් එකක් කොයි වෙලාවකවත් අපිට අවුට්පුට් එකට පෙන්වන්නේ නැහැ. කමෙන්ට් එකක් අපි පාවිච්චි කරන්නේ අපේ කෝඩ් එක අපි ඩිස්ක්‍රයිබ් කරගන්න. ඒ කියන්නේ අපේ භාවිතයේ පහසුව සඳහා අපි ඩිස්ක්‍රයිබ් කරගන්න. ඒකෙන් වෙන්නේ මොකද්ද කියන එක පොඩි නෝට් එකක් වගේ දාලා තියාගන්න එක තමයි කරන්නේ. දැන් මම a කියලා වේරියබල් එකක් ගන්නවා. ඒකට මෙන්න මේ ඩබල් කොටේෂන් දෙක දෙන්න. ඊට පස්සේ මම print කරගන්නවා. මට මෙන්න මේකේ data type එක print කරගන්න ඕන නම් මම දෙනවා type
type කියලා වරහන් ඇතුලේ variable name එක දුන්නා නම් හරි. ඊට පස්සේ මම මේක ඔයාලට run කරගෙන පෙන්නන්නම්. දැක්කද? class str කියලා කියන්නේ string එක. හරි? මේක ගණන් ගන්න string එකක් විදියට. හරි? දැක්කද අපි ඒකෙදි දැක්කද මේ අපි කෝඩ් එක අවුට්පුට් එක ගද්දි අපේ මේ තිබ්බ මුකුත් කමෙන්ට් ඒවා පේන්නුවේ නැහැ. හරිද? ඊට පස්සේ දැන් අපි අන්තිමට බලමු අපි ස්ට්‍රින් එකක් කොහොමද user input එකක් විදිහට දෙන්නේ. ඒ කියන්නේ මේ මගේ නම මම කොහොමද මගේ කීබෝඩ් එකේ එන්ටර් කරලා මේ විදිහට පෙන්න ගන්න කියලා. ඒකත් හරි ලේසි. හරිද? අපිට කරන්න තියෙන්නේ දැන් මේ තියෙන string එකන්නේ string එක ගන්න නම් අපි පාවිච්චි කරන්නේ str. හරිද? ඊට පස්සේ input කියලා දෙන්න. ඒ user input එකක් දෙන්න. user input එකක් කියලා කියන්න ඕනේ යාර. ඊට පස්සේ enter අපිට අර display එක වෙන්න ඕන display වෙන්න ඕන දේ දිනනවා. මම ලියනවා enter the first name. enter your first name කියලා දාන්න. ඊට පස්සේ දෙවෙනි එකටත් මම දෙනවා මේ විදිහටම str input enter your last name. හරිද? දැන් ඔන්න මට කැමති විදිහට මෙන්න මෙතන මම දා ගන්න your full name is කියලා පොඩ්ඩක් ඒක ලස්සන කරගන්න. මෙන්න මෙතන මැදින් අනිවාර්යෙන් කමාවක් තියෙනවා. හරිද? දැන් අපි මේක රන් කරන් බලමු. අන්න දැක්කද අපිට ආව enter your first name කියලා. දැන් මම ඒකට මගේ නම දෙනවා. ඊට පස්සේ දෙවෙනි එකට enter your last name කියලා එනවා. අන්න දැක්කද මගේ full name එක මේ විදිහට ආවා. ඔන්න ඔය විදිහට තමයි අපි user input මේකට දෙන්නේ. හරිද? user input දෙන විදිය ඔන්න අද අපි කතා කරා. හරිද? එතකොට අපි අද කතා කරා data types ගැනයි user input දෙන්නේ කොහොමද? ඒ වගේම calculation එකක් කරලා Python program එකකින් output එකක් ගන්න කොහොමද කියලා. හරිද? අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු if else එක ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු.